ඔන්න ඉතින් ගෙනාව WPL එක වෑන් එක අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා මේක. ආයිබෝන් කියලා පිළිගන්නවා SLRC YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ WPL ලගේ D42 වෑන් එක. බොක්ස් එකේ උඩින් සඳහන් කරලා තියෙනවා 110 scale 2.4 GHz කියලා. බොක්ස් එකේ ඉස්සරහින් සඳහන් කරලා තියෙනවා මේ වෑන් එකේ පින්තූරයක් දක්වලා තියෙනවා. ඉතින් මේ වෑන් එක හරි ප්‍රසිද්ධ චීන ටැක්සි වලට පාවිච්චි කරන වෑන් එකක්. චීනේ වහදපු හරි ප්‍රසිද්ධ වෑන් එක. ඉතින් මේ පැත්තේ බොක්ස් එක බලා ගන්න පුළුවන් මේක rear wheel drive කියලා. බොක්ස් එක පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් වෑන් එකේ chassis එක ගැන ඔක්කොම details ටික එකින් එක දක්වලා තියෙනවා. ඉතින් අපි දැන් මේක unbox කරලා බලමු. මේ තියෙන මැනුවල් බුක් එක මේ බුක් එකේ වෑන් එකේ තියෙන හැම දෙයක්ම කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සහ චීන භාෂාවෙන් මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන WPL D42 වෑන් එකේ accessories pack එක. මේකේ බොඩි එකට මවුන්ට් වෙන හැම කෑල්ලක්ම දීලා තියෙනවා. ස්ටිකර්ස්, චාර්ජර් එක ඔක්කොම ඉන්නේ මේ බෑග් එකේ. ඉතින් මේ තියෙන්නේ රිමෝට් කන්ට්‍රෝල් එක. හොඳ grip එකක් තියෙන, හොඳ ටච් ෆීල් එකක් තියෙන රිමෝට් එකක්. මේක ප්ලාස්ටික් වුණාට හරිම කම්ෆර්ටබල් රිමෝට් එකක් කිව්වොත් හරි. අපි ගමු RC එක එළියට. ඔයගොල්ලන්ට පේනවා ඇති RC එක ඉස්සරහා රෝදේ පොඩ්ඩක් ගැලවිලා වගේ. ඉතින් එහෙම පේන්නේ ඒකේ බ්‍රැකට් එක පොඩ්ඩක් පැනලා. ඒක සාමාන්‍ය දෙයක් මේ වෑන් එකේ එන. ඉතින් මේක පොඩි දෙයකින් හදා ගන්න පුළුවන්. පොප් කරගන්න තමයි තියෙන්නේ. ඒක බ්‍රැකට්ස් අස්සට දා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඔය තියෙන්නේ. දැන් හරි. ඉතින් මේ තියෙන්නේ වෑන් එකේ පිටිපස්සේ සස්පෙන්ෂන්. ඒ දුනු තමයි දීලා තියෙන්නේ. වීල්ස් ඔක්කොම ඩිෆ් ලොක්. ඒ කියන්නේ එක රෝදයක් කැරකෙද්දී අනිත් රෝදෙත් කැරකෙනවා. ඉස්සරහින් අපිට ඩබල් විෂ් බෝන් සස්පෙන්ෂන් දීලා තියෙනවා. ඉතින් මේවා ස්ප්‍රින්ග්ස් මුකුත් නැහැ. මේක කම්බියකින් තමයි වැඩ කරන්නේ ඉස්සරහදී. ඉස්සරහදී මම මේක ගලවද්දී පෙන්නන්න. ස්විච් එක තියෙනවා. ලයිට්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන කම්බියකින් තමයි ඔක සස්පෙන්ෂන් දීලා තියෙන්නේ. ඔය කම්බියෙන් තමයි සස්පෙන්ෂන් වැඩ කරන්නේ. හරිම soft suspension වගේ තියෙනවා. ඉතින් මේ seats ගලවන්න පුළුවන් ඔයගලන්ට කැමති නම්. ලයිට්ස් වල කේබල් එක එනවා. ගොඩක් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් වෑන් එකක්. මේක ඩ්‍රිෆ්ට් වෑන් එකක්. මේක ඔෆ් රෝඩ් වෑන් එකක් නෙමෙයි. එතන මෝටර් එක බලා ගන්න පුළුවන්. all in one receiver එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතන. සර්වෝ එක, drive shaft එක තියෙනවා. මේක හොබි ග්‍රේඩ් වාහනයක් නිසා ඇත්තටම මේක ප්‍රොපෝෂනල්, ෆුල් ප්‍රොපෝෂනල් වාහනයක්, ටොයි එක. මේ සීට්ස් ගලවන්න ඔය යට තියෙනවා බටන්ස් වගේක් එකකින් ගලවන්න පුළුවන්. ඉතින් මේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක AA බැටරිස් දෙකක් ඕන වෙනවා. ඉතින් මේ රිමෝට් එකේ ස්පීඩ්ස් දෙකක් සහ වාහනේ කැපෙන ස්ටියරින් රේට්ස් දෙකක් තියෙනවා. throttle rate, ස්ටියරින් රේට් කියලා විදි දෙකකට වැඩ කරනවා. උඩ තියෙන නොසල් එකෙන් අපිට වීල් ඇලයින්මන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන වෑන් එක. වෑන් එක යටින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් දුම් බටේ ඇරියම අපේ බැටරි එක. අපිට 14500 milliamp 500 milliamp power 7.4 volt බැටරි එකක් තමයි මේකට දෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝ වල මම සඳහන් කරා giveaway එකක් තියෙනවා කියලා. මගේ එක වීඩියෝ එකකට හරි views 10000ක් ලැබුණොත් ඊට පස්සේ unbox කරන toy එක ඔයගලන්ට දිනා ගන්න පුළුවන්. ඉතින් subscribe කරලා තියාගන්න. හරිම ලස්සනයිනේ. මේක ඇතුලේ full interior එකක් දීලා තියෙනවා. ඉතින් පැදලා බලමු කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේක හදලා තියෙන්නේ off road යන්න නෙමෙයි. මේක scale van එකක් වුණාට ඒගොල්ලන්ට පේන්න ඇති මේක ඇත්තටම ටිකක් ස්ට්‍රගල් කරනවා
එලියේ පාරවල යන ගල් එහෙමනම් කොහොමද නගින්න හරිම අමාරුයි. මේක ගොඩක් සමානයි WPL D12 සහ D14 කියන K ට්‍රක් එකට. D12 එකට තමයි ගොඩක් සමාන වෙන්නේ. මොකද D14 කියන WPL ගෙන K ට්‍රක් එකේ පොඩි බට්ට වෑන් එකක් ලොරියක් වගේ එකක්. ඒකේ 4 wheel drive. ඉතින් WPL D12 එක 2 wheel drive මේ වගේම rear wheel drive තමයි ඒක. ගොඩක් සමාන එකම දේවල් තමයි තියෙන්නේ. මේ WPL D42 එකේ පොඩ්ඩක් chassis එක D12 එකට වඩා කොටයි. පේන ඇති හරිම ලස්සනයි. එන්ජොයි කරන්න පුළුවන්. මේ වෑන් එක දැන්ටත් අවුරුදු 2ක් විතර පරණයි. ඒකත් මතක තියාගන්න ඕගොල්ලෝ මේක ගන්නවා නම්. ඒක බැටරි එක තමයි ඉතින් ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ. ඉතින් බැටරි එක අලුතෙන් ගත්තා නම් ආයි පාවිච්චි කරන්න පුළුවන්. ඊටම ලස්සන වෑන් එකක්. මගේ ඉස්සරහා වීඩියෝ වලින් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේකේ පොඩි සිම්පල් මොඩිෆිකේෂන් වගේ කරන්න පේන්ට් එකක් ගහලා හුඩ් රැක් එකක් වගේ දාලා ඒ වගේ කරන්න. ඉතින් subscribe කරලා තියාගන්න මගේ shorts එහෙම බලන්න. අපේ ඔයගලන්ටත් ඉතින් මේ වගේම එකක් ඊළඟ වීඩියෝස් වලින් මම හොඳ තව මේ වගේ හොඳ ඒවා ගේනවා. ඔයගලන්ට මේක උනත් දිනා ගන්න තිබ්බා. ඔයගලන් subscribe කරලා මට views 10000ක් ලැබිලා තිබ්බනම් මම මේකට හරි දෙන්න තිබ්බා. කමන්නේ. අපි මේක මේ වීඩියෝ එකට අපි බලමු views 10000ක් අරගෙන දෙන්න. ඊට පස්සේ දෙනවා ඊළඟ වීඩියෝස් වලින් unbox කරන toy එක ඔයගලන්ට දෙන්න. ඉතින් ඔය දැක්කනේ ස්ටක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් thank you බැලුවට ගිහින් එන්න SLRC